බොන් මගේ යාළුවනේ. ඉතින් ඕගොල්ලන්ට පින්ක් බර්ඩ් පැකේජ් එකක් අරන් ආවා. මේකේ පොඩි පැල දෙකක් තියෙනවා. හොඳින් මුල් ඇදුණු පැල දෙකක්. නිරෝගී පැල. ආයෙම කඳ පැල හිටවපුවා දෙකක් තියෙනවා. ඒවත් හොඳින් මුල් ඇදලා සීසන් වෙලා තියෙන ලොකු පැල. මේ දෙක පෑනක උසට වඩා වැඩි ඒ පැල දෙකම මේවාට පේනවා. නිකන් අපි ගත්තොත් පෑනක උසට වඩා වැඩි පැල දෙකම වැඩි. ඊළඟට මේ තියෙන්නේ ඔයාට කට් කරගන්න පුළුවන් පින්ක් බර්ඩ් එකක්. මේකත් පෑනක උසට වඩා වැඩි. හොඳින් කට් මුල් ආපු පින්ක් බර්ඩ් එකක්. ඉතින් පින්ක් බර්ඩ් කියන්නේ ලස්සන්ට මල් වෙන වර්ගයක්. ඉතින් මේ ගස් තුනේම ඉක්මනටම මල් ඒවි. ඔයාට මල් බලන්න පුළුවන්. ඒ වගේම කට් කරාම පැල ගොඩක් බෝ වෙන වගේම කට් නොකරත් පැල දාන වර්ගයක්. මේ තියෙන්නේ මං එක පැලයක් එහෙම දාලා දැන් ඒකේ විමල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඒකේ මේ කඳෙන් පැල දාන විදිය. ඉතින් කට් කරාම ඔයාට තවත් පැල ගන්න පුළුවන් මේකෙන්. මං කට් කරේ නැහැ. මට උමනාව තියෙන්නේ මේකේ පඳුරු ගහලා හදලා මද ප්ලාන්ට් එකක් විදියට තියාගන්න. ඉතින් මොකද මමත් කට් කර පැල බෝ කරා මිසක් මද ප්ලාන්ට් හදපු ප්‍රමාණය අඩුයි. ඉතින් මටත් හිතුණා මද ප්ලාන්ට් හදාගන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ ගස් පහම ඔයාට රුපියල් 2000ක මුදලකට දෙන්න පුළුවන්. ඉතින් පැල බෝ කරන්න බලාපොරොත්තු වෙන ඔයාට වගේම ලස්සන්ට පොඩි පඳුරු ටිකක් හදාගන්න ඔයාටත් මේක වටිනවා. රීසේල් එකක් කරන ඔයාටත් වටිනවා. මොකද පින්ක් බර්ඩ් කියන්නේ ගොඩාක් උසට ලොකු වෙන වර්ගයක් නෙමේ හින්දා ඔයාට ලස්සන්ට වවලා ඔයාට ලස්සන බලන්න ගේ ඉස්සරහා තියාගන්න ස්තූපේ තියාගන්න උනත් වටින වර්ගයක්. මොකද අර දැන් අපි ලොකු ගහක් තිබ්බහම ඒක ටිකක් කරදරයිනේ ගෙදරට. නමුත් මේක පඳුරු විදියට හැදෙන හින්දා ලස්සන්ට ඔයාකට හදාලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ පැකේජ් එක ඕන නම් කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දෙන්න. ඉක්මනට මුදල් තැන්පත් කරන කෙනාට මට මේක දෙන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් යාළුවනේ. සුබ දවසක්.